මේ මරාගෙන මැරෙන තුච්ච නිහීන අමානුෂික තිරිසන් සංස්කෘතිය ලෝකයට හඳුන්වාලා තියෙන ලංකාවෙන් ඒ LTT ත්‍රස්තවාදීන් විසින් ලෝකේ බිහිසුණුම මිනිමරු ත්‍රස්තවාදී කණ්ඩායම විසින් ඉතින් අප හිතාගෙන ඉන්නවා සම්පූර්ණයෙන්ම LTT නායකයා ඝාතනය වෙලා මේ වන විට අර වෙල්ලමුල්ලි වයිකාල්ලේ ප්‍රදේශ ආශ්‍රිතව සාමකාමී තත්වයක් තියෙන නිසා LTT නිහඬ වෙලා ඉන්නවා කියලා නෑ ඩයස්පෝරාවන් ඇතම් ඩයස්පෝරාවන් ඒ පිළිබඳව සක්‍රියව කටයුතු කරමින් සිටිනවා මතවාදය තාමත් මිය ගිහිල්ලා නෑ විවිධ උත්සාහ දරමින් සිටිනවා ඔබට මතක ඇති පහුගිය දිනවලදී වාර්තා වුණා ඉන්දිය මද්‍රව්‍ය ජාවාරම් කරුගේ මුදල් වලින් LTT සංවිධානය නැවත පණ ගන්වන්නට උත්සාහයක් දරන බව මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඉතින් ඉන්දිය දකුණු ඉන්දියාවේ කුප්‍රකට පුද්ගලයෙක් සම්බන්ධයෙන් තමයි මේ තොරතුරු වාර්තා වුණේ. ඊට පස්සේ ඉතින් තවත් විවිධ තොරතුරු විවිධ අංශ වලින් වාර්තා වෙනවා. ඒ අතරතුර අද දිවයින LTT කියන වචනය වාර්තා කරනවා කාලයකට පස්සේ LTT සුසාන භූමි පිහිටි ඉඩම් මුදා හැරීමට හමුදාවට උපදෙස් දුන්නයි කියලා දීවර ඇමතිවරයා කිලිනොච්චේදී කරන්නා වූ ප්‍රකාශය යාපනයේ ඇතැම් අවිගත් අය තාමත් අවිවලට පෙම් බැඳමින් සිටිනවා. උන් පුනරුත්ථාපනය වුණාද කියන ප්‍රශ්නය විටින් විට සිහිපත් වෙමින්